මේ සීතල මීදුමෙන් පිරුණු දවසේ අපි යන්නේ බුක් ස්ටෝ එකක් බලන්න. මමයි බබයි දෙන්නම පොත් කියවන්න හරිම ආසයි. පොත් කියවන්න විතරක් නෙමෙයි, පොත් අල්ලලා බලන්න, පොත් වලින් වට වෙලා ඉන්න අපි දෙන්න හරිම ආසයි. අද අපි මේ ආවේ විට්ස් එන්ඩ් කියන බුක් ස්ටෝ එකට. ඒකට ඇතුළු වෙච්ච ගමන් ඉස්සෙල්ලාම තියෙන්නේ නව යෝන්වියේ, එහෙම නැත්නම් යං ඇඩල්ට්ස්ලට තියෙන පොත්. මම හරි ආසයි මේ පොත් විතරක් නැතුව ඒ පොත්වලට සම්බන්ධ අනිත් දේවලුත් එකතු කරලා මේ කාමරේ ඩෙකරේට් කරලා තියෙන හැටියට. මෙන්න මේ පොත මොකක්ද කියලා හැරි පොටර් සීරීස් එක කියවපු අය හෝ මූවි එක බලපු අය දන්නවා ඇති. මේ ස්ටෝ එකේ එක පුංචි පුංචි ලස්සන බඩුත් විකුණන්න තියෙනවා. මෙන්න මේ වගේ ඒවා. මම නම් පුංචි කාලේ ඉඳලම පොත් කියවනවා. අපේ බබාව අපි චූටි කාලේ ඉඳලම පොත් වලින් වට කරා. ඒ කියන්නේ එයාට කියවන්න බැරි කාලේ ඉඳලම අපි එයාට එක්ක පොත් කියෙව්වා. එයා අපි පොත් කියවනවා දැක්කා. ඊට පස්සේ චුට්ට එයා ලොකු වෙනකොට එයාගේ වයසට හරියන පොත් එයාට ගොඩාක් අරන් දුන්නා අපි. එයාව ඒ මායාකාර ලෝකෙට චූටි කාලේ ඉඳලම අපි එකතු කරගත්ත නිසා එයා ලොකු වෙනකොට තනියම පොත් කියවන්න ගොඩාක් ආස වුණා. මම පුංචි කාලේ ගොඩක් තිබුණේ රෂියන් කතා පොත්. මාෂා සහ වලහා, ලස්සන වසිලිස්ස වගේ කතා පොත් මම හරිම ආසාවෙන් ඒ කාලේ කියෙව්වා. දැන් ඒ කතා පොත්ම මගේ බබා කියවනවා දකිනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්. ඉතින් මේ පොත් කඩේ අලුත් පොත් වගේම පාවිච්චි කරපු පොතුත් විකුණන්න තියෙනවා. මටයි බබාටයි අලුත් පොත් පරණ පොත් කියලා හැම වෙනසක් නැහැ. අපිට වැදගත් වෙන්නේ කතාව කියවන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි. අපි අලුත් පොත්වල තියෙන මේ නැවුම් සුවඳට, අලුත්ම අලුත් පිටුවලටත් ආසයි. පරණ පොත්වල තියෙන කහ ගැහිච්ච පිටුවලටත්, ඒවැය තියෙන වෙනස්ම වෙනත් සුවඳටත් ඒ වගේම ආසයි. අනිත් එක පරණ පොත් අලුත් පොත්වලට වඩා ගණනිනුත් අඩුයිනේ. මේ තියෙන්නේ කඩේ තිබුණු පොත්වලට සම්බන්ධ soft toys වගේක්. ඒවා හරිම cute. මට නම් මේ වගේ බුක් ස්ටෝස් ඇතුලේ මුළු දවසම වුණත් ගත කරන්න පුළුවන්. කාලය යනවා මට නම් තේරෙන්නේවත් නැහැ. මේ පොත් ඔක්කොම කියවන්න කාලේ තියෙනවා නම් කොච්චර හොඳද? ඒ වුණාට මම නම් හිතන්නේ මුළු ජීවිත කාලෙම කියෙව්වත් මේ පොත් නම් කියවලා ඉවර කරන්න බැරි වේවි. ඒ ෂොප් එකේ පොත්වලට අමතරව කලරින් බුක්ස්, බෑග්ස්, ටී-ෂර්ට්ස් වගේ දේවලුත් තියෙනවා. මෙන්න මේ ඉයරින්ග්සුත් ඒ ස්ටෝ එකේ විකුණන්න තිබුණා. මං හිතන්නේ මේවා හෑන්ඩ් මේඩ් ඉයරින්ග්ස්. හරිම ලස්සනයි, හරිම යුනික්. මෙන්න මෙතන මේ පේන්නේ එක විදිහේ බුක් මාක්ස්. මම මේ අල්ලගෙන ඉන්නේ
පේජ් හෝල්ඩර් එකක්. ඒ කියන්නේ එක අතකින් පොතක් කියවනකොට ඒ පොතේ පිටු හැරවෙන්නේ නැති වෙන්න පොත අල්ලගෙන ඉන්න ලේසි කරලා තියෙන්නේ මේකෙන්. බලන්නකෝ මේ නිර්මාණවල හැටි නේද? මේ පුංචිම පුංචි පොත් මොනවට පාවිච්චි කරන්නේවද දන්නේ නැහැ. මේ පොත් ලියලා තියෙන්නේ මම ගොඩක් ආස කරන ඕත කෙනෙක්. එයා ගොඩක් ලියන්නේ මිස්ට්‍රීස් ඇන්ඩ් ත්‍රිලර්ස් තමයි. ඔන්න දැන් අපි ඊළඟට යන්නේ නිව් ඒජ් නැත්නම් මෙටාෆිසික්ස් ගැන ලියවිලා තියෙන පොත් තියෙන සෙක්ෂන් එකට. එතනම මෙන්න මේ වගේ හඳුන් කූරු එහෙමත් තිබුණා. මේ හරියේ තියෙන්නේ essential oils. මේ මෙටාෆිසික්ස් පැත්තේ තියෙන පොත්වලටත් මම ගොඩක් කැමතියි. මේ පොත්වලිනුත් අපි ලෝකෙ ගැන හිතන්නේ නැති වෙනම පැත්තක් ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලායි මට නම් හිතෙන්නේ. මට තියෙන කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න මට වෙනම ඉඳගෙන කියවන්න වෙලාව අඩු නිසා මං කරන්නේ උදේ වැඩට යනකොටත් වැඩි ඉවර වෙලා ගෙදර එනකොටත් ඔඩියෝ බුක් එකක් අහන එක. මෙන්න මේ වීදුරු වලින් හදපු පර්ෆියුම් බොටල්ස් බලන්න. මේවා ටර්කිෂ් පර්ෆියුම් බොටල්ස් කියලා තමයි කියන්නේ. මටත් කීපයක් ගෙදර තියෙනවා. ඒවා ගරාජ් සේල් එකකින් මං හොයාගත්තු ඒවා වගේක්. හැබැයි ඒවා මේ තරම් ලස්සන නැහැ. මෙතන තියෙන්නේ Evil Eye Jewelry. මේ දවස්වල ගොඩක් අය කතා කරන මැනිෆෙස්ටේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් දේවල් සහ ඒ හා අදාළ පොතුත් මේ ෂොප් එකේ තිබුණා. ඊළඟට අපි බලන්නේ ක්‍රිස්ටල්ස් විකුණන්න තියෙන සෙක්ෂන් එක. ක්‍රිස්ටල්ස් වලින් හදපු බ්‍රේස්ලට්ස් එක පවර්ෆුල් ස්ටෝන්ස් එහෙම මෙතන තිබුණා. මෙන්න මේ ක්‍රිසෑන්තමම් ස්ටෝන් කියන එකත් මෙතන තිබුණා. ඒකේ ඔය තියෙන හැඩේ නිකන් ක්‍රිසෑන්තමම් මලක් වගේ කියලා තමයි කියන්නේ. මං හිතන්නේ ක්‍රිසෑන්තමම් කියන්නේ කපුරු මල් වලට. ඒක හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා කියලා තමයි එතන ගහලා තිබුණේ. මම ක්‍රිස්ටල්ස් ගැන ගොඩාක් දන්නේ නැහැ. ඒ වුණාට මං ඒවා ගැන අහලා තියෙන දේවල්, කියවලා තියෙන දේවල් අනුව මට හිතෙන විදිහට ඒවත් අපේ ජීවිතවලට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් ලොකු බලයක් තියෙනවා. මෙන්න මේ සමනල පිහාටු වගේ හදපු සියුම් හරාබුවල ලස්සන බලන්න. මෙන්න මෙතන තියෙන්නේ එක ජාතියේ ෆොසිල්ස්. ඒව රෙසින්ස් වල තමයි දාලා තියෙන්නේ. ඊළඟට ඔය මේසේ උඩ තියෙන්නේ සේජ් ජාති. මෙහි මිනිස්සු සේජ් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඇස් වහ කට වහ දුරු කරන්න, අදෘශ්‍යමාන බලවේග පළවා හරින්න වගේ දේවල් වලට තමයි. සේජ් කියන්නේ ගහක කොළයක්. සේජ් මිටියකට ගිනි තියලා ඒකේ දුම් වලින් තමයි අදෘශ්‍යමාන බලවේග එහෙම නැත්නම් ඇස් වහ කට වහ දුරු කරලා දාන්නේ. මම මේ බුක් ස්ටෝ එකට කීප සැරයක්ම ඇවිල්ලා තියෙනවා. ඒත් මෙන්න මේ කාමරේ දැක්කේ අද තමයි.
මේකට කියන්නේ විචර්ස් එහෙම නැත්නම් මායාකාරියන්ගේ කාමරය කියලාලු. ඒකේ ගොඩක් තියෙන්නේ ඔය යන්ත්‍ර මන්ත්‍ර වලට පාවිච්චි කරන පොත්පත් එහෙම නැත්නම් එක එක ටැලිස්මන්ස් වගේ ಜಾති. මේ රටේ සමහර අය විකා කියන ආගම අදහනවනේ. ඒ කියන්නේ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට සම්බන්ධ ආගමක්. මම හරි කැමතියි මේ රටේ තියෙන ඕපන් මයින්ඩ්නස්නස් එක. ගොඩක් විවෘතභාවයට ඕනි කෙනෙක්ට ඕනි ආගමක් කිසිම ජජ්මන්ට් එකකින් තොරව අදහන්න ලැබීම කොච්චර හොඳද? මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා ඉන්සෙන්ස් හෝල්ඩර්ස් ගැන. මේ තිබුණේ මෙතන තිබිච්ච ඉන්සෙන්ස් හෝල්ඩර්ස් වගේක්. ඒවා හරීම ලස්සනයි. ඒත් ඒවා තිබුණේ විකුණන්න නෙමේ බලන්න විතරයි. මෙතන තියෙන්නේ කෝප්පි ඉතුරු වෙන තේ කොළ වලින් අනාගතය කියන්න භාවිතා කරන බඩු. අපි ඉතින් පැය ගාණක් මේ බුක් ස්ටෝ එක ඇතුලේ හිටියට මොකොත් ගත්තේ නෑ. අපිට දැනටමත් පොත් බර ගාණක් ගෙදර තියෙනවා. තියන්න ඉඩ නැති තරම් පොත් අපිට තියෙනවා. දවසක මම මගේ ලයිබ්‍රරි එකේ වීඩියෝ එකකුත් දාන්නම්කෝ. ඔන්න දැන් අපි ගෙදර යන ගමන්. හිස් අතින් ගියාට අපේ හිතවල් නම් පිරිලා. ගෙදර එනකොට අපේ ෆීලික්ස් අපි එනකල් බලාගෙන ඉන්නවා. එහෙනම් අපිත් එක්ක බුක් ස්ටෝ එක බැලුවට බොහොම ස්තුතියි. ආයෙ එනකල් පරිස්සමින් ඉන්න.